Okay, we are ready and to start. Captain Dhananjay, sir, you can start. Or Rex. Other දැන්ට අපි 12ක් කොළුවේ තියන් ඉන්නේ මොකද අපේ මේ වෙදර් එක සැරෙන් සැරේට චේන්ජ් වෙනවා. ඉතින් hopefully pace තුනක් යන්න තමයි හිතන් හිටියේ. ඉතින් නමුත් විකට් එක ටිකක් ෆ්ලැට් වගේ අපිට පේන විදියට ඉතින් හෙට උදේට තමයි ගහන්න කොලා ඩිසයිඩ් කරන්නේ. ඒ කියන්නේ කවුද එන්නේ අන්තිම වෙනකොට සොනාල් දුෂ්ටද පසුගිය වතාවට දැන්ට සොනාල් ශ්‍රී ලංකාවේ ලොකු chance එකක් තියෙනවා. මොකද විකට් එකේ තත්ත්වෙත් එක්ක ස්පිනර් කෙනෙක් වුණොත් මම හිතනවා සොනාල් තමයි හොඳම ඔප්ෂන් එක කියලා. ඉතින් දැන්ට ලොකු possibility එකක් තියෙනවා සොනාල් ශ්‍රී ලංකාවේ. Sorry. නෑ මේ මේ ෆස්ට් ටෙස්ට් එක පටන් ගන්නකොට කිව්වා මේ වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප්ස් එකේ හෝම් මැචස් ගන්නකොට වැඩිපුර ලකුණු මේ පොයින්ට්ස් ගන්න ඕනේ කියලා. ඒක බැරි වුණා ෆස්ට් ටෙස්ට් එකේ ගන්න. මේ ටෙස්ට් එකට කොහොමද මේ ඕගොල්ලන්ගේ ප්ලෑන්ස් ඔක්කොම මේ දිනන්නේ? obviously plan එක නම් ඉතින් විකට් ඉස්සම ගන්න ඕනේ. අනිත් පැත්ත තරඟය ජයග්‍රහණය ගන්න. ඉතින් ඒක තමයි ලොකුම අභියෝගය මේ වගේ විකට්ස් වල ගහද්දි. ඉතින් මම කලිනුත් කතා කරා වගේ අපේ bowling combination එක තමයි හරියට balance කරගන්න ඕනේ. මොකද අපි වැඩිපුර pace එකක් යනවාද spin එකක් යනවාද කියලා හෙට උදේ decide කරන්න ඕනේ. එන්ජලෝ ශ්‍රී ලංකාවේ නම්බර 4 කියන්නේ ටීම් එකේ හොඳම බැට්ස්මන් ගහන තැන. ඒතකොට නම්බර 4ට ඔයා එනවද අලුත් එක්කෙනෙක්ව ගෙනවද? ඔයා හිතනවා නම් මම හොඳයි කියලා මම 4 ගහන්න ලෑස්ති. ගොඩක් දුරට මම 4 ගහයි මේ මැච් එකේ. All-Star. Yeah, Dhanika. දැන් පළවෙනි තරගෙන් පස්සේ ඔබ කිව්වා අපිට ගහලේ දුන්නේ පළවෙනි ඉනිමේ වෙච්ච විරුද්ධතාවයකට වැටිලා වුණානේ. තවදුන් දැන් මේ දවස් දෙක තුන එනකොට මොනවාරි විශේෂ ප්ලෑන් එකක් මොනවාරි ඒ ගැන වැඩි හිතලා තියෙනවද? ඔව් අපි බෝලර්ස්ලත් එක්ක chat එකක් දැම්මා. මොකද අපිට තේරුණා මේ පළවෙනි දවසේ තමයි grip එක අපෙන් ගියේ කියලා. මම හිතන්නේ ලොකු වැරදක් කරේ නැහැ බෝලර්ස්ලා. නමුත් අපි හිතුවට වැඩිය සෑහෙන ලොකු සංඛ්‍යාවක් සහ සෑහෙන ලොකු ඕවර්ස් ප්‍රමාණයක් එයාට බැට් කරා. ඉතින් ඒක තමයි මම හිතන්නේ අපිට පාඩුවට හිටියේ. නමුත් අපි ගොඩක් ළඟට ආවා. ඉතින් අර කිව්වා වගේ ඒ තිබ්බ ગેප් එක තමයි ගොඩක් වෙලාවට පස්වෙනි දවසේ වෙනකොට ඩිසිෂන් එකක් නැතුව යන්න උනේ මැච් එක. Anushka. දන අපි බංග්ලාදේශත් එක්ක ක්‍රීඩා කරපු ගාලේ තරඟය කලින් තරඟ කීපයම අපි ජයග්‍රහණය කර විශේෂයෙන්ම බංග්ලාදේශයේදී වේග පන්දු යවන්න යොදා ගන්න තමයි මේ ගැන පොඩ්ඩක් කණ්ඩායම ඇතුලේ සාකච්ඡාවක් තිබුණද? වේග පන්දු යවන්න වැඩි වශයෙන් භාවිතා කරලා බංග්ලාදේශයේ පරාජයට පත් වෙනවා. ඔව් තිබුණා. මොකද අපි හිස්ටරි එක අරන් ගත්තොත් කලින් තරඟාවල විතරක් නෙමෙයි ඊට කලින් තරඟාවල වලත් ගොඩක් වෙලාවට පේස් තමයි බංග්ලාදේශ විකට්ස් අරන් තිබ්බේ. ඉතින් මම හිතන්නේ 70% විතර ප්‍රමාණයක් පේස් එකෙන් අරන් තිබ්බේ. ඉතින් අපි ඒක ගැන සෑහෙන කතා වුණා. නමුත් අපි මේ ශ්‍රී ලංකන තනතිරුත් එක්ක ටිකක් අමාරුයි පේස් තුනකට ශ්‍රී ලංකා කරන්න, විශේෂයෙන් ගාල්ල වගේ තනතිරුවක. ඉතින් බලාපොරොත්තුවක් තියෙනවා මෙහි පේස් තුනක් ශ්‍රී ලංකා. නමුත් හෙට උදේට විකට් එකේ තත්ත්වය බලලා විදර් එකේ තත්ත්වය බලලා තමයි ඩිසයිඩ් කරන්නේ. Yeah. දැන් බෝලිංగ్ කම්බිනේෂන් සෑහෙන වැදගත් විකට් ගන්නකොට පහුගිය කාලවලුත් ප්‍රභාත්ට හැමතිස්සෙම පාර්ට්නර්ස්ලා වෙස් වුණා. කොහොම හිතනවද ඒක යම්කිසි බලපෑමක් වෙනවා කියලා ප්‍රභාත්ගේ පර්ෆෝමන්ස් වලට? නෑ මම එහෙම හිතන්නේ නැහැ. මොකද සමහර වෙලාවට එක බෝලර් කෙනෙක් අවුට් යන්න පුළුවන්. ඉතින් අපිට ඒකට අනිත් පැත්තෙන් ඒ බෑකප් එක දෙන්න ඕනේ. ඉතින් ගාල්ලේ තරගේ මම හිතනවා පේස් එකකින් ඒ බෑකප් එක හොඳටම දුන්නා කියලා. මොකද මම හිතනවා පේස් එකෙන් අපි හිතුවාට වැඩිය හොඳට ජොබ් එකේ දෙන්න කරා. ඉතින් මම හිතනවා ඒක නෙමෙයි ලොකු එෆෙක්ට් එකක් තියෙන. මම හිතන්නේ විකට් එකේ කන්ඩිෂන් එක තමයි. ඉතින් තේරෙන්නේ නැති දවස් 5ම වගේ ලොකු සපෝට් එකක් තිබ්බේ නැහැ ස්පින් එකට. ඉතින් මම හිතනවා පොඩි දංකවීමක් හරි තිබ්බොත් ප්‍රභාත් ගේම් එකට ඉක්මනට එයි කියලා. අන්ජේ සෙසි තනතිරුව වඩාත් යෝග්‍ය පිටිකරුවන්ට කොහොමද හිතන්නේ මේකට ආරම්භ වන තරගයේදී සෙසි තනතිරුව? ඔව් දැනට මම හිතන්නේ ටිකක් ෆ්ලැට් විකට් එක SSC එකේ. ඉතින් හැබැයි අපි අන්තිමට ගහපු තරඟවල NSL තරඟවල තුනේ විකට් එක ෆ්ලැට් තිබුණා. නමුත් අන්තිම දවසේ වගේ වෙනකොට ගොඩක් වෙලාට දංක වෙන්න ගත්තා. ඉතින් අපි ඒක තමයි ගොඩක් වෙලාට එක්ස්පෙක්ට් කරන්නේ. ඉතින් අපි හොඳ ටෝටල් එකක් දාන්න බලනවා ෆස්ට් ඉනිං එකේ දාලා ඉවරලා ඒගොල්ලන්ට සෙකන්ඩ් ෆෝර්ත් ඉනිං වගේ එනකොට ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න. Captain, please. Mehdi Hasan Miraj is returning to the Bangladeshi squad for the next test. Okay. Now they have the 5 proper bowler.
So do you think Mehdi Hasan Miraz could be a threat to your team? I don't think so. He played the last couple of test matches as well at home conditions in Bangladesh. So it's not huge threat, but he's performing well for their countries and as well as our players. So I think it's going to be a good game. Nana, you saw the pitch and you are practicing spin a bit more. You are focusing on spin more. Are you expecting a spin-friendly wicket from here also? And I saw that you are practicing return catch also. I mean bowling and then return catch. What's the background story for this? Well, as I've spoken to our media as well, it's going to be a flat wicket. So it's normally flat wickets going to turn in the last days, last couple of days. So I think, it's going to be a little bit spin maybe end of the test match. And you're practicing? Yes, of course, it comes, we have to practice it. ධනංජය දුනිත් ලාලගේට සංජිත ඊඩක් වෙන්නලා තිබෙනවා දෙවෙනි තරගයේ වෙනුවෙන් 2022 වසරේ තමයි වොල්සන් වශයෙන් මංගල තරගයේ ක්‍රීඩා කළා. ඕට මොන වගේ අවස්ථාවක්ද තියෙන්නේ කණ්ඩායමට සංජිතට ගේන්න මොකක්ද විශේෂම හේතුව? මම හිතනවා පහුගිය NSL එකේ දක්වපු දක්ෂතාව තමයි ඉතින් අපි ගත්තොත් එයාගේ performance පොඩ හැමතිස්සෙම උඩට ඇවිල්ලා තියෙනවා bowling batting even in the fielding. So I think දැන් එයා proper all rounder කෙනෙක් වශයෙන් මම හිතන්නේ ලංකාවට ලොකු සේවයක් කරනවා. ඉතින් ඒක one day T20 වල පේනවා. ඉතින් මම හිතනවා එයාගෙන් test match වලත් වැඩක් ගන්න පුළුවන් කියලා. ඉතින් අපි කතා වෙලා ඒ ගත decision එක හොඳයි කියලා හිතනවා එයාගේ future එකට. Madhushka. Dhananjay, with such few tests for Sri Lanka over the next World Test cycle, wins are at a premium. So if this pitch is going to be a little bit batter friendly and flat, are there any particular strategies that you all have in mind to force a result? Well, of course, it's, as I'm, speaking always about the first inning. If we get runs on the first inning, huge runs on the first inning, so I think we can put pressure back on the opponent and get the 20 wickets back and win the test match. ඒ කියන්නේ toss එක ලොකු importance එකක් තියනවාද? මම එහෙම හිතන්නේ නැහැ. මොකද ගාල්ලේ වුණත් විකට් එක ෆ්ලැට් වෙලත් අපි ලකුණු පොඩි ප්‍රමාණයකින් තමයි ෆස්ට් ඉනිං එකේ අපිට අඩු වුණේ. ඉතින් මම හිතනවා අපි මුලින් බැට් කරොත් අපි ලොකු ලකුණු ප්‍රමාණයකට ගිහිල්ලා ඉතින් අර මම කිව්වේ වෙද එක වෙනස් වෙලා අපිට පේස් තුනක් ගහන්න වුණොත් අපි ඒ වාසියත් අරගෙන විකට් එක ඉක්මනට ගන්න පුළුවන් වුණොත් ෆෝර්ත් ඉනිං එකට යනකොට ගොඩක් වාසිදායක වෙනවා. Anushka. අපි දැක්ක ප්‍රභාත් පළවෙනි මේ කඩුලක් තිබුණ කිසිම කඩුලක් තිබුණ නැහැ මේ ගාල්ලේදී. නමුත් ඔව් දෙවනි ඉනිමේ පළවෙනි කඩුල ගත්තට පස්සේ මේ ඕ චේන්ජ් කරා. ඕස් 10කට විතර පස්සේ තමයි ආයි බෝල් කරන්න ගෙනාවේ. සාමාන්‍ය කඩුලක් ගත්තට පස්සේ පන්දු යවන්නේ කියන විශ්වාසය වැඩි වෙනවා. මොකක්ද එතන තිබුණු මිෂන් එකේ තිබුණු කාරණා පොඩ්ඩක් කියන්න? left-handers දෙන්නෙක් බැට් කරේ වෙලාවේ. So I think the best option was bringing the off spinner. So I think මම හිතන්නේ මම ඒක තමයි කරේ. ඉතින් මොකද ඕනම කෙනෙක් දන්නවා පන්දුව එළියට දන් කරනවා ටිකක් අමාරුයි බැට්ස්මන් කෙනෙක්. ඉතින් left-handers දෙන්න ඉන්නකොට මම බැලුවේ off spinner එකෙන් ඒක යන්න. මොකද ලොකු දංකවීමක් තිබ්බේ නැහැ ප්‍රභාත් ජයසූරියගේ. ඉතින් මම හිතනවා එයා ගත්තේ right hand එකේ විකට් එක. ඉතින් අපිට ඕන ජොබ් එක කරා. ඊට පස්සේ ඉතින් changes කරලා බලන්න වෙනවා විකට් එක ගන්න. Rex. දන ගොඩක් එක දෙයක් තමයි බංග්ලාදේශ ඩික්ලරේෂන් එක කරේ පොඩ පරක් වෙලා කියලා ඔබ ඒ වෙලාවේ මැච් එකේ ක්‍රූෂල් අවස්ථාවේ නැදේ ගියේ ඔබ මොකදකටපත් වුණාද පැය භාගයක් තියෙද්දී ඕවිස් තරගය ඉවර කරන්න ඒ බුලේක නෑ මම හිතන්නේ ඒක වෙනස් වුණේ මම හිතන්නේ මමයි කමතු වෙන්ඩසුයි අවසාන ඕවර් දෙකේ බැට් කරපු විදිහත් එක්ක අපේ අප්‍රෝච් එක පොඩ්ඩක් වෙනස් කරා. අපි ඇටැක් කරන්න ගත්තම යාළුවා තේරුණා විකට් එක ගන්න ඉච්චර ලේසි නෑ කියලා. ඉතින් අපි අර ගේම් එක වහන්න වගේ කියලා ඩිෆෙන්සිව් මයින්ඩ් සෙට් එකකින් සමහරට බැට් කරා නම් ඒගොල්ලෝ තව ඕවර් 3-4ක් ගහලා බලන්න තිබ්බා. ඉතින් අපි දෙන්න කතා වෙලා පොඩි වෙනසක් කරා. ඉතින් මම හිතනවා ඒක වැඩ කරා කියලා. Going for two more questions, one you can ask. Bangladesh batted very well in Gaul, and was it expected for you? And do you think they can show same performance in this condition? Yes, of course, they are an international side and they were performing, well in the last couple of series. So, the wickets like these, you have to get most of it. And Shanto and Mushi got it. But we took the early breakthroughs, 4-3 they were, and I think, they batted well and, they got the runs they needed and covered the game. Final question. Dhananjay, even though the pitch was not very favourable to spin in Gaul as usual, the Bangladesh spinners they were getting more revs on the ball and they were getting something more out of the surface than both Prabhat and Tarendu.
Is that something PL has been working on in these last few days? Yes, of course. Prabhat used to play in a spinning condition mostly. So I think the overspin we speaking about most. I think Prabhat had more side spin on it, but he's working on the overspin as well. Get the not much turn, but get that bounce. Get from the flat, because Nathan Lyon bowling the same, the side spin. So I think he's speaking with the spin coaches and working on it. Right, thank you very much. And 1:30 Bangladesh press conference. Thank you very much.